හැලෝ යාළුවනේ සුබ දවසක්. අද මං ඔයාලන්ට පෙන්වන්න යන්නේ ගොඩක් අය කතරගම ගියාට ඒත් එයාලා දන්නේ නැති හාස්කම් පිරුණු තවත් දේවාලයක් ගැන. ඇත්තටම මේක තියෙන්නේ කතරගමම තමයි. ඒත් ගොඩක් අය මේ තැනට ගිහිල්ලා නැහැ කියලා මට විශ්වාසයි. ඉතින් මම හිතුවා ඔයාලන්ට මේ තැන පෙන්වන්න. මොකද මමත් පළවෙනි පාට තමයි මෙතනට ආවේ. ඇත්තටම මෙතන හාස්කම් තියෙනවා කියලා ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා. රට යන එක සම්බන්ධයෙන් ඒ පාර ව්‍යාපාරික සම්බන්ධ දේවල් ඒ වගේ ගොඩක් බාරහාර එහෙම වුණාම ඒවා ඉෂ්ට වෙනවා කියලා ඒගොල්ලොන්ගේ විශ්වාසයක් තියෙනවා ලොකු. මේ ස්ථානය එහෙම තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා ශිව ස්කන්ධ කුමාර දේවාලය. මේ ස්ථානය තියෙන්නේ හරියටම කතරගම ඉඳලා අපි බැලුවොත් කතරගම ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් වගේ දුරකට වෙන්න කතරගම භූමිය තුලම වගේ තමයි. ඔය දකුණු පැත්තෙන් මම පහු කරගෙන ගියේ මහදේවාලය. ඔය දේවාලය ඇතුලේ තමයි ඔය බාරහාර ඔප්පු කිරීම සියල්ල පූජා කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට එතන ඇත්තටම වීඩියෝ කරන්න බෑ කියලා ගහලා තියෙනවා. එතකොට ඉතින් වීඩියෝ කරන්න බෑනේ. පොඩි වපසර භූමියක තමයි මේ දේවාලේ තියෙන්නේ. ඉතින් වටේට චූටි දේවාල ටික තියෙනවා. මැද සාමාන්‍ය මහ දේවාලය වගේ තමයි තියෙන්නේ. ගණදේවී පිළිමය අනිත් ශිව දෙවියන්ගේ වගේ මේ පොඩි දේවාල තියෙනවා. මැදත් තියෙනවා මහ දේවාලය. මෙන්න මේ පිළිමය තමයි ගොඩක්ම ලස්සන. ඔතනින් තමයි ගොඩක්ම මේ නිකන් අර යුනික් ගතියක් ඇවිල්ලා තියෙන දේවාලයට. මේ පිළිමෙන් තමයි මට නම් දැනෙන විදියට. ඒක මාරම ලස්සනයි. මේ මම උඩට ගිහිල්ලා පෙන්නන්න. යමු අපි ගිහිල්ලා බලමුකෝ. ඉතින් මම අර වීඩියෝ එකේ කලින්ම කිව්වා වගේ මෙතනට ගොඩක් එනවා. ඔය රට යද්දී බාර වෙන්න එහෙම කට්ටිය ගොඩක් එනවා. ඊට අමතරව ඔය ව්‍යාපාර තව ඉතින් අධ්‍යාපන දේවල් වලටත් බාරහාර වෙන්න කට්ටිය එනවා. මම උඩට ගිහිල්ලා ඔයාලන්ට පෙන්නන්නම් ස්ටැචු එක ළඟටම ගිහිල්ලා. ඇත්තටම මේ පිළිමය මාර විදිහට ලස්සනයි මෙතනදී. මම ඔයාලන්ට පෙන්නන්නම්කෝ හරියටම. මෙතනට යුනික් ලස්සනක් ඇවිල්ලා තින්නේ මේ ස්ටැචු එකකින් කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මේ බලන්නකෝ. මාර ලස්සනයි. අනිත් එක තමයි ඔයාලන්ට කියන්න ඕන මෙතනට ආවම සාමාන්‍යයෙන් කාර් පාක් ඒරියා එකක් තියෙනවා. ඒ හින්දා කාර් පාකින් වලට නම් එහෙම බය වෙන දෙයක් නැහැ. නවත්තන්න තැන් තියෙනවා. අදට ඉතින් මේ ඉන්ෆෝමේෂන් එක තමයි මම ගෙනාවේ. ඉතින් හොඳ තැනක් vlog එකකට ගෙනාවා කියලා මම හිතනවා. මේ වගේ ඉතින් vlog ඉදිරියට ගෙනවා. ඔයාලා දන්නවනේ මගේ කලින් vlog ඉඳලම බලන ඉන්නවනම් දන්නවා. ඉතින් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න, share කරන්න. ඊළඟ vlog එකේදී හම්බෙමු.